හරි මේ කියන ඒවා හරියටම ඇහෙනවන්නේ ක්ලියර්නේ. හරි මේ අර එදා කරපු ටිකේ ඉතිරි ටික බලමු. එතන මේ මානවල එකකහාමාන කර හිටියේ. ඒකේ දෙවෙනි කොටස. ඒතර එදා කතා කරපු ටික මතක් කරොත් ඉක්මනට මේ භෞතික රාශි කියන්නේ මොකක්ද කියලා මතක් කරා. ඒ භෞතික රාශි මතක් කර ආයේ ටික ඉක්මනට මතක් කරන්න. ඒතර භෞතික රාශියක් කියලා කිව්වේ මොකක්ද? භෞතික රාශියක් කියලා කිව්වේ මේ අර භෞතික පරිසරය තුළ තියෙන උපකරණ වලින් ඍජුව හෝ වක්‍රව මනින්න පුළුවන් දේවල්. යම්සි ගුණාංග ටික. හරි. ඒවා ඍජුව මනින්න පුළුවන් වක්‍රව මනින්න පුළුවන්. ඒතර ඒවා මනින්න වෙන උපකරණ තියෙනවා. ඊටසේ භෞතික රාශියක් උපකරණයකින් මැන්නට පස්සේ ලැබෙන දේට කිව්වා මිනුමක් කියලා. ඊටසේ මිනුමක වැදගත් ලක්ෂණ තුනක් තිබ්බා. එකක් තමයි අනිවාර්යෙන් විශාලත්වයක් තියෙනවා. බොහෝ විට ඒකකයක් තියෙනවා. සමහර ඒවාට විතරක් ඇතැම් විට දිශාවක් තියෙනවා. ඊටසේ එතෙන්දි කියවනවා මේ බොහෝ විට ඒකකයක් තියෙනවා. ඔන්න උතනින් පස්සේ මේ ඒකක පද්ධති වලට ආවා. ඒකක පද්ධති ගැන කතා කරන්න පටන් ගත්තා. ඒකක පද්ධති ගැන කතා කරද්දී ඔය ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් ගැන කතා කරා. මොකද මේ අර ඉස්සර සම්බන්ධතාවය කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතාවයතර දුර්වල වීමත් එක්ක අර එක ප්‍රදේශවල එක භෞතික ඒ කියන්නේ එකම භෞතික රාශිය මයිනේ විවිධ එකක සම්බන්ධ කරගෙන තිබුණා. ඒතර ඒ අතර අන්තර් සම්බන්ධය ඇති වෙද්දී ඒක ප්‍රශ්නයක් වුණා. ඒක නිසා මිනිස්සු එකතු වෙලා අන්තර්ජාතිකව පිළිගත්තු ඒකක පද්ධතියක් හදාගත්තා. ඒකට කියනවා SI ඒකක පද්ධතිය. හැබැයි SI ඒකක පද්ධතිය ගොඩනගද්දී යාලා මුලින්ම කරේ අර ඒකක දෙන්න ගත්තේ නැහැ. යාලා භෞතික රාශි මූලික කාණ්ඩ තුනකට වෙන් කරා. අර එක ලක්ෂණ මත පදනම් වෙලා භෞතික රාශි මූලික කාණ්ඩ තුනකට වෙන් කරා. එකක් මූලික භෞතික රාශි, අනිත් එක පරිපූර්ණක භෞතික රාශි, අනිත් එක ව්‍යුත්පන්න භෞතික රාශි. දැන් මූලික භෞතික රාශි උඩට භෞතික රාශි දාන්න නම් කොන්දේස් වෙන වැදගත් ලක්ෂණ ටිකක් තිබ්බා. අර තව දුරටත් සරල කරන්න බැරි වෙන්න ඕනේ භෞතික රාශිය. ඊටසේ සායත්තව මිනු කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනෙක් කට්ටිය හදන්න උදව් වෙන්න. හරි. ඔන්නෝ කියන ලක්ෂණ වලට යටත් වෙන භෞතික රාශි 7ක් මූලික භෞතික රාශි වලට දැම්මා. ඒ 7ට අදාළව ඒකක 7ක් සම්මත කරා. ඒවට කිව්වා SI ඒකක පද්ධතියේ මූලික ඒකක. භෞතික රාශි 7 SI ඒකක පද්ධතියේ මූලික භෞතික රාශි. ඒවට තුන්වෙනි ඒකක SI මූලික පද්ධතියේ මූලික ඒකක. හරි. ඒතර එහෙම ගත්තු භෞතික රාශි 7 තමයි දිග ස්කන්ධයේ කාලය, තාපගතික උෂ්ණත්වය, විදුලි ධාරාව, ද්‍රව්‍ය ප්‍රමාණය, දීප්ත තීව්‍රතාවය. හරි. ඒතර ඒවට එක හතක් සම්බන්ධ කරගන්න. හරි. ඒ ටික මතකයි. ඊටසේ පරිපූර්ණක භෞතික රාශි කියලා කිව්වර ඒ සයික පද්ධතිය හදද්දී අර යම්සි භෞතික රාශි ටිකකට විශේෂ ඇගීමකට ලක් කරන්නත් ඕනුණා. හැබැයි ඒවා මේ මූලික භෞතික රාශි වලට දාන්න තරම් එයාලගේ ලක්ෂණ තිබුණේ නැහැ. ඒ ලක්ෂණ වලට ගැලපුණේ නැහැ. ඒ නිසා යාලා වෙනම කැටගරි එකකට දැම්මා. වෙනම කාණ්ඩයකට දැම්මා. ඒකට කියනවා පරිපූර්ණක භෞතික රාශි. ඒතර පරිපූර්ණක භෞතික රාශි වල දීපු ඒකට කියනවා පරිපූර්ණක එකක. ඒතර පරිපූර්ණක භෞතික රාශි දෙකක් අපේ මට්ටමේ අපි කතා කරනවා. එකක් තල කෝණය අනික ඝන කෝණය. ඒතර ඝන කෝණය හැදෙන හැටි තවල පැහැදිලි කරා. ඒතර තල කෝණය මනින්න රේඩියනේ ගන්නවා. ඝන කෝණය මනින්න ස්ටෙරේඩියනේ ගන්නවා. ඒතර තල කෝණය මනින්න වල මට්ටමේ දන්න කෝණය තමයි අංශක කියන්නේ. මේ කෝණ බාණි එකකේ. ඒ විතර රේඩියන් කියන්නේ වෙනම එකකේ. හරි. ওই ටික තමයි කතා කරේ. අද එතෙන්දලා තියෙන්නේ. මොකද උතෙන්දී තල කෝණය ගැන අපිට වෙනම කතා කරන්න තියෙනවා. හේතුව මේ රේඩියන් කියන එකගේ අලුත් ඒකකයක්. ඝන පදදී ඒක ඕන වෙනවා අපි ඉස්සරහට. ෆිසික්ස් වල. හැබැයි ඝන කෝණය සම්බන්ධයෙන් අපි කතා කරන්නේ හැම දේවල් මට්ටමේ ඝන පදදී ආවොර වෙන්නේ නැහැ. හරිනේ. එහෙනම් අපිට එතෙන්දලා පටන් ගන්න තියෙන්නේ. අද අලුත් මාතෘකාව ලියන්න රේඩියනේ අර්ථ දැක්වීම. රේඩියනේ අර්ථ දැක්වීම. හරි. උතර රේඩියන් අර්ථ දැක්වීම ගැන කතා කරද්දී ඔයා මේ වෙද්දි දන්නවා තල කෝණය මනින්න තියෙන ඒකකයක් අංශක කියලා. හරි. ඒතර අංශක වලට වඩා වෙනස් අලුත් ඒකක කියලා මේ කතා කරන්නේ. ඒතර තල කෝණයේ SI එකකේ තමයි රේඩියන්. අංශක කියලා නේ අපි පාවිච්චි කරන අපේ මට්ටමේ වල මට්ටමේ පාවිච්චි කරන එක. හැබැයි SI එකකේ රේඩියනේ. ඒ රේඩියන් එක කියනවාට අලුත් ඒකයක්. ඒතර යා මොන වගේ කෙරෙද්ද? යා කොච්චරයිද කියලා අදහසක් ගන්න වෙනවා. හරි ඒක තමයි මේ කතා කරන්න හදන්නේ. ඒතර වාටද මේ වෙද්දි මනසේ චිත්‍රයක් ලැබිලා තියෙන අංශක ගැන. අංශක 30ක් වගේ ගොත් පොඩි චිත්‍රයක් ලැබෙනවා මේ වගේ කෝණයක්. ඒ අංශක 60ක් වොත් වඩා අදහසක් ලැබෙනවා. අංශක 90ක් වොත් හොඳටම අදහසක් තියෙනවා. අංශක 90ක් වුණාට ඔළුවේ මැවෙන චිත්‍රයක්. හරි. ඊට පස්සේ අංශක 180ක් වුණාම ඔළුවේ චිත්‍රයක් ලැබෙනවා. ආ 360ක් වුණාම වඩා චිත්‍රයක් ලැබෙනවා ඔළුවේ.
හැබැයි රේඩියන් එක වල කිසිම චිත්‍රයක් වෙන්නේ නැහැ. මොකද අංශයක් කියලා දන්නවා රේඩියන් ගැන දන්නේ නැහැ. මම රේඩියන් රේඩියන් එකක් කියන්නේ මොකක්ද කියලා දැන් අර්ථ දක්වන්න හදන දෙයක් කියලා හදන්නේ. හැබැයි ඒක කිව්වට වට ඒ ඔළුවේ චිත්‍රයක් වෙන්නේ නැහැ රේඩියන් එකක් කියන්නේ මෙච්චරයි. පොඩි අදහසක් ගන්න පුළුවන්. ඔකට දැනෙන්න කියන්න එසේ අංශක සහ රේඩියන් අතර තියෙන සම්බන්ධතාවයක් ගන්න. ඒකත් මම ඉස්සරහට කියන්නම්. හරි. පොඩ්ඩක් කරන්න යන වැඩි මුලින්ම පැහැදිලි කරේ. උදාහරණයක් විදිහට ඔයා මීටර්ස් කියන එකකේ දන්නවා. ඔයා සෙන්ටිමීටර්ස් කියන එකේ දන්නේ නැති කෙනෙක් නම් ඔයා මීටර්ස් ගැන දන්නවනම් ඔයා මීටර්ස් කියන කෙනා දන්නවා සෙන්ටිමීටර්ස් දන්නේ නැත්නම් සෙන්ටිමීටර් කියන එකකේ වට මීටර්ස් වලට පරිවර්තනය කළා කියවනම් අදහසක් එනවා. උදාහරණයක් විදිහට ඔයා මෙහෙම දන්නවා කිලෝමීටර්ස් එකක් ඊට පස්සේ අදහසක් තියෙනවා. බර සැතපුම් කියන ඒකකය ගැන අදහසක් නැහැ නේද? ඒක ඉස්සර පාවිච්චි කරන එකක් නිසා. හැබැයි සැතපුම් එකක් කියන කෙනා කිලෝමීටර්ස් වලින් මෙච්චරයි කියලා කිව්වොත් ඔයාට ඒතර සංසන්දනය කළ අදහසක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ. ඒතර ඔයා මේ වෙද්දි දන්නේ අංශක කොනමනින්න. ඒතර මම රේඩියන් කියලා එක ගැන කියලා අවසානයේට අංශක සහ රේඩියන් අතර තියෙන සම්බන්ධතාවයක් කියලා දෙනවා. ඒතර ඒකත් එක්ක අදහසක් ගන්න පුළුවන් අංශක රේඩියන් කියන්නේ මෙන්න මේ වගේ කෝණයක් තියෙනවා. හරි. හරි අපි ඔය සෙට්ටම කලින් රේඩියන් එක කියන කාර්යයක් දක්වමු. හරි. මම රේඩියන් එක කියන කාර්යයක් දක්වද්දි මට තව දේවල් ටිකක් කියන්න ඕනේ මම මේ අමතර දේවල් ටිකක්. වරිගන් මේ සරල රේඛාවක අර්ථ දැක්වීම සරල රේඛාව කියන්නේ මේ අමතර දෙයක් මේ මෙතන මතක් වෙච්ච නිසා එන්න මතක් කරන්නේ. සරල රේඛාවක අර්ථ දැක්වීම මොකද මට වෘත්තයක් කියලා කියන්නේ. හරිව දන්නවා මෙහෙම. දැන් සරල රේඛාවක් හිතන්න. ඔක ඕන වෙන්නේ අපි ඉස්සෙල්ලා මේ අංශක ගැන කතා කරමුකෝ. අංශක කියන එකකේ දන්නවා. අංශක එකක් කියන්නේ හරි. අංශක එකක් කියන එක ඔයා කොහොමද ඔළුවේ තියෙන්නේ? අංශක එකක් කියන එක නිකන් අර්ධයක් වගේ කිව්වොත් අංශකයක් කියනවාට මෙහෙම එකක් වෙනවා. ඉතින් අංශයක් ගත්තොත් අංශකයක් කියන්නේ අර ලක්ෂයක් වටා තල කෝණයෙන් 360 පංගුව. එනිසා මෙන්න මේ ලක්ෂය වටා තල කෝණය. මේ ලක්ෂය වටා තියෙන සම්පූර්ණ තල කෝණය මේක. ඔක 360යි. ඔකෙන් 360 පංගුවක් තමයි අංශකයක් කියන්නේ. ලක්ෂයක් වටා තල කෝණය. දැන් මේ රේඛාව බලනවා සම්පූර්ණ වටයක් කරගහලා මෙතෙන් ගියාට පස්සේ මෙන්න මේ ලක්ෂය වටා අංශක 360 කෝණයක් ඇදිලා. මෙයා කරකැවිලි. ඒතර ලක්ෂයක් වටා තල කෝණය 360න් පංගුවක් තමයි අංශකයක් කියන්නේ. හරි. එසේ ඔන්න ඔය කියන අදහසත් ඔළුවේ තියාගෙන අගලිම මේ රේඩියන් එකකින් කරෙන්නම් මෙහෙම. දැන් මේ තියෙන්නේ ඕනෑම අරයක් තියෙන වෘත්තයක් කියලා හිතන්නකෝ මේ අර්ථයක්. කිව්වා අරය අදාළත්වයක් නැහැ. ඒතර මේ තියෙන ඕනෑම අරයකින් යුත් වෘත්තයක්. දැන් මම මේ ඇඳ පුටුනිකෝ මේ වෘත්තයේ අරය ආර් කියලා හිතන්නකෝ. ඒතර මේ තියෙන්නේ අරය සිම්පල් ආර් වෙච්ච වෘත්තයක්. මම මෙයාගේ මේ පරිධිය දිගේ වෘත්තයේ පරිධිය කියන්නේ මේකනේ. පරිධිය දිගේ මෙන්න මෙතනින් පටන් අරන් හරියටම අරයට සමාන ඡාප ටිකක් මේක දිගේ ඇවිදගෙන යනවා. අරන් ගියා කියලා හිතන්න දැන් අරය මීටර්ස් 5 මේ කියන්නේ සෙන්ටිමීටර් 7ක් කියලා හිතන්නකෝ. අරය සෙන්ටිමීටර් 7යි නම් මම මෙතනින් පටන් ගන්න සෙන්ටිමීටර් 7ක් තමයි ඡාපයේ දිගේ යන්නේ. ඔන්න ගිහිල්ලා සෙන්ටිමීටර් 7ක් ගිහින් අතර විතර මේක කියලා හිතන්නකෝ. එහෙනම් මෙන්න මේ තියෙන්නේ මම අරයට සමාන ඡාප ටිකක් වෘත්තයේ පරිධිය ඔස්සේ ගිහිල්ලා. හරි. ඒතර මේ ආරම්භක ලක්ෂය අවසාන ලක්ෂයයි කේන්ද්‍රයට යා කරොත් අන්නේ දෙන්න අතර කෝණයක් හැදෙනවා. මෙන්න මේක තමයි රේඩියන් එකක් කියලා අර්ථ කරන්නේ. හරි. මොනවද අදහස? ඒකට තේරුම් ගන්න තියෙන්නේ මේ ඕනෑම අරයකින් වෘත්තයක අරයට සමාන ඡාප දිගකින් එහි කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. ඕනෑම අරයකින් වෘත්තයක අරයට සමාන ඡාප දිගකින් එහි කේන්ද්‍රය ආපාදනය කරන කෝණය තමයි රේඩියන් එකක් කියලා කියන්නේ. සරලව මේක කරලා තියෙන්නේ මෙහෙමයි. ඕනෑම අරයක් තියෙන වෘත්තයක් අදින්න. එසේ වා එක තැනකින් පටන් ගන්න. එතනින් පටන් ගන්න හරියටම අරයට සමාන ඡාප දිගක් මේක දිගේ යන්න. ගිහිල්ලා නතර වෙතර මෙතන කියලා හිතන්නකෝ. අර පටන් ගත්ත තැන සහ අවසාන තැන කේන්ද්‍රයට යා කරන්නේ. ඒතර ඔය රේඛා දෙකෙන් යම්කිසි කෝණයක් හැදෙනවා. ඔය කෝණය හරියටම රේඩියන් එකයි. ඔය තමයි රේඩියන් අර්ථයක් කියන්නේ. එසේ වාට මෙහෙම ප්‍රශ්නයක් එන්නේ. ඔක වෘත්තයේ අරේ වෙනස් වුණොත් ඔක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. හොඳට හිතලා බලන්න. සාවනව කරලත් බලන්න. හරි. ඒතර එකපාරට හිතාගෙන බඩවා කරන් තියෙන්නේ. එකිනෙක වෙනස් අරයන් තියෙන වෘත්ත ටිකක් අදින්න. ඇඳලා හරියටම අරයට සමාන ඡාප ටිකක් මේකේ යන්න. ඊට පස්සේ ඔක හිතේ කොහොමද ඔක ඡාප දිගේ අරයට සමාන ඡාප ටිකක් තෝරගන්නේ කියලා. හරි සරලයි වැඩේ. පොඩි නූල් කෑල්ලක් ගන්නකො අරයට සමාන. නූල් කෑල්ලක් කරන්න අරගන්න අරයට සමාන. ඊට මෙතනින් තියලා ගහන්න මේක දිගේ අපිට කරගෙන යන්න. නූල් කෑල්ල ඉවර තැන තමයි අරයට සමාන ඡාප. ඒ ලක්ෂිත ගා කරන්න. මෙතන කෝණයක් හැදෙනවා. ඔය දැනට ඒ කෝණය කොනමානෙන් බලන්න. මැල ඒ කෝණය බලා ගන්න. ඊට පස්සේ අරය වෙනස් කරන්න.
මොකද මම මේ කියන හදන්නේ අරේ වෙනස් වුණොත් ඔක වෙනස් වෙයිද කියලා හිතුනොත් ගන්න ඕන දෙයක්. හරිනේ. අරේ වෙනස් කරන්න ආයේ යාරට සමාන ඡාප දෙකක් යන්නේ. ඒත් මේ කොටමේ හැදෙන්නේ. හරිනේ. දැන් තේරුම් ගන්න රේඩියන් එකක් කියලා කියන්නේ ඕනෑම අරේකින් වෘතයක අරයට සමාන ඡාප දෙකක් මගින් එහි කේන්ද්‍රය ආපාදනය කරන කෝණය තමයි රේඩියන් එකක් කියලා කියන්නේ. හරි. ඔන්න ඕක තමයි රේඩියනේ අර්ථයක් කියන්නේ. ත්‍රිණයක් කියන්නේ. හරි. ඒක පැහැදිලි නේද? පැහැදිලිනේ. හරි. ඔය ඉස්සෙල්ලා මෙන්න මේ සටහන දාගන්න. මේ සටහන. ඒ අතරේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නොතේරෙන දැනක් තියෙනවා අහන්න ඕක. හරි. ඕනම අරයක් තියෙන රුතයක් යන්දා එයාගේ අනේ අනිලෝන කරන්නේ. සාපේතික අරයක් මේ කියන්නේ මේ දැන් ඇත්තට අඳින්න ඕන නිකන් සාපේතික අඳින්න නැහැ. අඳින්න ඕනේ. හරියට ලකුණු කරා මේක තමයි රෙඩිමේඩ් එකක්. හරි. මේ සටහන හරියද? මේ හරියන්නේ. යට මේ ලියන්නකො. රුතයක පරිධිය මත රුතයක පරිධිය මත රුතයක පරිධිය මත රුතයක පරිධිය මත එහි අරයට සමාන ඡාප දිගකි. එහි අරයට සමාන ඡාප දිගකි. එහි අරයට සමාන ඡාප දිගකි. කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය. කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය. කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය. රේඩියන් එකක් ලෙස අර්ථ දැක්වේ. 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 හරි. ඔබ තමයි රේඩියන් අර්ථ දැක්වේ. හරි. හරි. ඔන්න ඔකත් ඔලිය තියාගෙන ඉතින් හරියනේ. මේක හොඳට බලන්න මෙන්න මේක හොඳට විතර උත්තර දෙන්න. මෙතන පොඩ්ඩක් මේ සමීකරණයක් තියෙන ඒ සමීකරණේ කටපාඩම් කරන්න ඕනේ නැහැ වඩ පුළුවන්. ඉන්න විදියත් එක්ක මේ කියන්න හදන්න. හරි. හරි. ඔන්න හොඳට තේරුම් ගන්න රේඩියන් අත්දැකීමත් ආයෝන එකපාරක් බලන සටහනත් එක්ක ආරයට සමාන ඡාප දෙකකින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. මම මේ සටහන් ටිකක් අඳිනවා හොඳට විතර උත්තර දෙන්න මේකට. එතන මේ අරය මොකක් හරි සිම්පල් ආරගයක් තියෙන වෘත්තයක් අඳිනවා. මේ දිනාරේ සිම්පල් ආරේ වෘත්තයක් කියලා තමයි. හරි. මෙයාගේ අරේ සිම්පල් ආරේ. මම මෙයාගේ මේ පරිධිය දිගේ හරියට මාර්ගයක් යනවා. හරි. ආර්ගයක් ගියාට පස්සේ මෙන්න මෙතන අඳුරනවා කියලා. එහෙනම් මෙයාගේ පරිධිය දිගේ හරියට සමාන ශබ්ද ටිකක් ගියා. දැන් මෙන්න මෙතන කෝණයක් ඇතුණා. ඔන්නතර කෝණයක් ඇතුණා. මේ කෝණය අගය ගත්තොත් මේ කෝණය අගය වලට දැන් තියෙනවා රේඩියන් එකයි. එහෙනම් රේඩියන් අත්දැකීමක් කිව්වේ. හරි ඔක හරි ඔක තේරෙනවා. හරි ඔන්න හිතන්න මෙහෙම. එතකොට මම මෙයාගේ වෘත්තයේ පරිධිය දිගේ හරියටම අරයට සමාන ඡාප දෙකක් ගියා. එතන කේන්ද්‍රයේ අංශ කෝණයක් ආපාදනය කරා ඒක රේඩියන් එකයි. මොනවද එක මේක ගැන හිතන්න. ඔය මේ තියෙන්නේ ඒ අරය සිම්පල් ආර් වෙච්ච වෘත්තයක් මම මෙයාගේ අරව පරිධිය දිගේ 2යි ආර්. දැන් මෙතන නතර වෙනවා. පරිධිය දිගේ 2යි ආර් දුරක් ගියා. දැන් ඒ කෙලවර මෙතන. දැන් මෙන්න මේ කෝණය කොච්චරයි? මේ කෝණ 2යි ආර් දුරක් ගියා. ඒ කෝණය කොච්චරයි? හිතලා කියන්න. උත්තරයක් දෙන්නේ ඒකනේ. පරිධිය දිගේ 2යි ආර් දුරක් ගියා. දැන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය කොච්චරයිද? ආර් දුරක් ගියොත් ඒක රේඩියන් 1යි. 2යි ආර් දුරක් ගියොත් එතන කෝණය කොච්චරයි? රේඩියන් 2යි. ඒක රේඩියන් 2යි.
R දුරක් ගියොත් රේඩියන් එකයි නම් 2යි R දුරක් ගියොත් රේඩියන් 2යි. හරි. හරි. ඊට මම ඔක වෙනස් කරනවා. අරයාර වෙච්ච වෘත්තයක් මේ අඳින්නේ. මම ඔය වෘත්තයේ පරිධිය දිගේ මේ අරයාර වෙච්ච වෘත්තයක්. මම මේ වෘත්තයේ පරිධිය දිගේ යනවා මේ අරේ වගේ 1.5 ගුණයක්. 1.5 ගුණයක්. මෙන්න මේ චාප දිග දැන් 1.5යි R. අරේ වගේ 1.5 ගුණයක් ගියා. දැන් මෙන්න මෙතන කොහොනේ? R දුරක් ගියොත් 1යි රේඩියන් 2යි R ගියොත් 2යි රේඩියන් 1.5යි R දුරක් ගියොත් දැන් මට හිතෙනවා මේ කොනේ 1.5යි රේඩියන්. හරි. නැත්තම් අර ඒක මම අහන්න ගියේ නෑ මට කොහොමද දැන් මේක අදහස එනවා ඇති 1.5යි R දුරක් ගියොත් මෙතන කොනේ රේඩියන් 1.5යි. හරි. මේ සටහන් තුන හොඳට හිතන්න. මෙන්න මේක හොඳට උත්තරේ දෙන්න. මෙන්න මේක තමයි හරියටම ඕන. මේක පැටලෙයි. හැබැයි හරියටම හිතලා උත්තරේ දෙන්න. මේ තියෙන්නේ අර වගේම අර යාර වෙච්ච වෘතයක්. මම මෙයාගේ පරිධිය දිගේ යනවා S දුරක්. පරිධිය දිගේ ගියේ S කියලා දුරක්. S කියලා ඡාප දුරක් ගිහිලා නතරුනේ මෙතන. දැන් මෙන්න මෙතන කෝණය කොච්චරයිද? අර දිගේ පරිධිය දිගේ ගියේ S දුරක්. දැන් උතර කෝණේ කොච්චරද? ඔන්නෝක තමයි මට ඕන උත්තරේ. මුල් ටික හරි. මේක හරි. මේ අරයට සමාන ඡාප දෙකක් ගියේ රේඩියන් එකයි. මෙතන අරය වගේ දෙගුණයක් ගියා 2යි රේඩියන්. අරය වගේ 1.5 ගුණයක් ගියා. අරය වගේ 1.5 ගුණයක් ගියා 1.5 රේඩියන්. මෙතන ගියේ S දුරක්. ඡාපයේ දිගේ S දුරක් ගියේ. දැන් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කොච්චරයිද? ඉතින් උත්තරේ දෙන්නකෝ මෙතන. මේ කෝණය කොච්චරයිද රේඩියන් වල? S radian. S රේඩියන්. වෙනස් උත්තර තියෙනවද? කො දෙන උත්තර දෙන්න. උත්තරේ දුන්නේ නැත්නම් කවුද? කෝණේ රේඩියන් වලින් කොච්චරද? හරි. මෙතන ප්‍රමාන්තරය කියන්න. මෙතන රේඩියන් 1යි. 1 හැදෙන්නේ R දුරක් ගියේ. එහෙනම් මෙතන රේඩියන් 1 හැදෙන්නේ කොහොමද? හරිද? මෙතන 2යි R ගියේ. තාපයේ දිගේ 2යි R ගියේ. ඕනේ ආවේ රේඩියන් 2. 2යි. අගේ 2යි යන්නේ. 2යි R ගියේ රේඩියන් 2යි. මෙතන මේ 1.5යි R දුරක් ගියේ. මම R කියලා දාලා ඒ දුරක් නෙමෙයි 1.5යි R ගියේ. මෙතන කොනේ 1.5යි. මෙතන S ගියේ මේ S කියන ඇතුලේ R සමහරයක් දාලා නැහැ. හරිද තේරෙන්න ඕන. මෙතන කෝණය S බෙදීම R. මෙතන කෝණය θ නම් රේඩියන් වලින්. ඔය කෝණය රේඩියන් වලින් θ නම් මේක යටින් එන්න ඕනම අවුටින් ලියන නිසා. මේ මෙතන කෝණය θ රේඩියන් නම් ඔය යටින්ම ලියන්න. ඔය කෝණය θ කියන කෝණය S බෙදීම R ට සමානයි. ඒක තේරෙනවද? S බෙදීම R ට තමයි සමානයි. මේ මෙතන 1.5 හැදුනේ. මෙතන 1.5 හැදුනේ ඡාප දිග 1.5 R බෙදලා අරේ. R ට R කැපිලා තමයි 1.5 හැදෙන්නේ. මෙතන ඔය 2යි රේඩියන් කියන එක හැදෙන්නේ ඡාප දිග බෙදලා අරේ. ඡාප දිග 2යි R ට R කැපිලා තමයි 2R. මෙතන ඔක 1 රේඩියන් හැදෙන්නේ ඡාප දිග R බෙදලා අරේ. එහෙනම් ඡාප දිග බෙදීම R තමයි. හරි. තවද තේරුම් ගන්න. මේ θ කියන කෙනා හැදෙන්නේ ඡාප දිගයි බෙදන්න ඕන අරේ. දැන් ඡාප දිග අරේ බෙදවස්සාව කියන්නේ. එකපාර S කියලා ඉදවට ඔබ S බෙදීම R එන්න මොකද මේ 1.5 R තියෙන. ඒක බෙදලා තමයි ඔගේ. දැන් මේ උත්තරේ කියනවා ඊට රෙඩි. මේ තියෙන්නේ ඡාප දිග. ඡාප දිග බෙදලා එයාගේ අරේ. හරි. එතන ඡාප දිග බෙදීම අරෙන් තමයි ඔය රේඩියන් කෝණය එන්නේ. දැන් උත්තරින් හරස් තුන කළ සමීකරණයක් එනවා. S සමානයි R θ හැබැයි රේඩියන් වලින්මයි. මේක සමත සමීකරණයක් ගණන් හදද්දීම කෙලින් පාවිච්චි කරන්න පුළුවන්. ඕනෑම ආරේඛික වෘත්තයක ඔයාලට මොකක් හරි ඡාප දිගක් පරිධිය දිගේ ඡාප දිගක් හොයන්න ඕන නම් R θ කියන සමීකරණයක හොයන්න පුළුවන්.
R වට ඕන එකකින් දාන්න පුළුවන්. හැබැයි θ අනිවාර්ය රේඩියන් වලින් දාන්න. අංශක වලින් දැම්මොත් ඔගේ උත්තරේ වැරදි. මේ θ රේඩියන් වලින් නෙවෙයි දාන්නේ. S සමාන ටිරෝලම් ශබ්දයක් මේකෙන් වන්න පුළුවන්. හරි නේද? හරි. ඔය ටික වල දාගන්න මෙන්න මෙයා දාන්න තියෙන්නේ. ඉස්සෙල්ලා මේක. ඊට මේක. ඊට මේක. ඊට මේක මේක යටින් තමයි මේ ටික එන්න මම ඉන්න නිසා උඩිලිවේ. මේක දාලා මේක යටින් මේ සටහන යටින් තමයි මේ ටික එන්නේ. හරි. දාගන්න කිව්වොත්. ඔය හරි. ඒතර මේ සමීකරණේ මම තියාගන්න. මේ සමීකරණ වලට මෙතෙන්දි නෙවෙයි මේ ඉස්සරහා ගොඩාක් තැන්වලදී ආව වෙනවා. S සමාන RT කියන එක මේ සම්ප්‍රො ෆිසික්ස් සිලබස් එකේම ওই සමීකරණ ඕනේ. වැදගත්ම දේ චාපදික අරය ගුණ කිරීම ඊට කෝණයෙන් ගන්න පුළුවන් අදාළ කෝණය චාපදික අදාළ කෝණය. හැබැයි ආ රේඩියන් වලින්. රේඩියන් කියන කෝණයෙන් නැතුව අංශක වලින් දැම්මොත් උත්තරේ එන්නේ නැහැ. ඒක වැරදි. හරි. මොකක්ද ඔලේ තියාගන්න මෙන්න මෙතෙන්දී ඔය අදාළ ඕනම වෙලාවක මේ කෝණය රේඩියන් වලින් ගන්න පුළුවන්. ඒ චාපදික අරයෙන් බෙදලා. අන්න ඒකත් වැදගත්. හරි. ඔන්න දැන් රේඩියන් වල මූලික දේවල් ටික හරි. මෙතනින් ඉස්සරහට මේ කතාව ඉවර කරන්න කලින් වාට තව එක දෙයක් කියන්න ඕන. මම තාම වාට මේ ආංශක සහ රේඩියන් අතර සම්බන්ධතාවය මොකක්ද කියලා කිව්වේ නැහැ. නැත්නම් ආංශක සහ නැත්නම් ආංශක එකක් කියන්නේ කීයද? රේඩියන් වලින්. රේඩියන් එකක් කියන්නේ ආංශක වලින් කීයද? ඒක තාම කිව්වේ නැහැ. දැන් මම මීටර් එකක් කිව්වොත් සෙන්ටිමීටර් වලින් 100 කියලා දන්නවනේ. ඒතර ඒ දෙන්න අතර වල ගැළපීමක් තියෙනවනේ. හැබැයි තාම මේ කෝණ මනින්න තියෙනවා ඒකක දෙකක්. ඔයා මේ වෙනකම් පාවිච්චි කරේ අංශක රේඩියන් කියලා අලුත් එකක් වාට කියලා දුන්නා. හැබැයි රේඩියන් එකක් කියන එකේ අර ලොකු අදහසක් තාම නැහැ. ඔක හරි අදහසක් එන්න මම ඔයාලා දන්න අංශක කියන කෝණයෙන් ඔය දෙන්න සංසන්දනය කරලා පෙන්නනවා නම් හරි. හරිනේ. දැන් එන්නේ වැඩේ තමයි කරන්න තියෙන්නේ. හරි. ඒකත් මම ඔහේ නිකන් ඔයාලට කියන්නේ නැතුව මේක මතක තියාගන්න කියලා පොඩ හැදෙන ගොඩ නැගෙන විදියත් එක්ක කියන්න. අර සමීකරණේ වුණත් S සමාන RT ට සමීකරණ උනත් නිකන් කිව්වේ නෑ. අර ගොඩ නැගෙන විදිය කියන එකත් ඒතර ඒවා එහෙම තේරුම් ගත්තම සැර ලේසි. මේකත් එහෙමයි. අංශක සහ රේඩියන් අතර සම්බන්ධය නිකන් මේකයි සම්බන්ධය කියලා දෙන්නේ නෑ. වල ගොඩක් ගොඩ නැගෙන විදියත් එක්ක කියන්න. හරි. ඔන්න හිතන්නකෝ මේ තියෙන්නේ අර R වෙච්ච වෘතයක් කියලා හිතන්න. අර වගේ සටහන් ටිකකින් අපිට පැහැදිලි කරන්න පුළුවන් ලේසි. මේ තියෙන අර R වෙච්ච වෘතයක් මම මෙයාගේ පරිධිය දිගේ S ඡාප ටිකක් යනවා. ඔන්න S ඡාප ටිකක් ගියා. හරි. දැන් මෙයා කේන්ද්‍රය ආපාදනය කරනවා මෙන්න මේ කෝණය. අනේ කෝණය වා හිතන්නකෝ රේඩියන් වලින් θ කියලා. මේ කෝණය θ රේඩියන් වලින්. වාට ඔය θ කියන කෝණය ගන්න පුළුවන් රේඩියන් වලින්. ඡාප දිග බෙදනවා අරෙන්. S බෙදනවා R වලින්. හරි. හරි සරල අදහසක්. හරි. ඡාප දිග අරෙන් බෙදනවා. හරි. ඊපස්සේ මම ওই ඡාප දිග තව පොඩ්ඩක් වැඩි කරනවා. මේ දෙවෙනි සටහනේ. ඔය ඡාප දිග මම පොඩි ප්‍රමාණයට මුල් සටහනේ ඉස්සරහට. අරය R වෙච්ච අනුරුත්තේම ඇදෙන්නේ. හැබැයි මම ඡාප දිග විදියට තව වැඩිපුර දිගක් තෝරනවා. මේ වගේ දැනගන්න. හරි. වැඩි ඡාප දිගක් ගියා. දැන් ඔය ඡාප දිග S කියලා හිතන්න. මේ කෝණය දැන් අලුත් කෝණය මේක θ කියලා හිතන්න. දැන් මේ කෝණය θ රේඩියන්. ඔයාලට ඔය රේඩියන් වලින් තියෙන θ කෝණය ගන්න පුළුවන් ආයි. ඔය අලුත් ඡාප දිග බෙදනවා ආයි. හරි. ඡාප දිග බෙදනවා ආයි. ඉවතයි. හරි. මම දැන් මෙතෙන්දී චුටි ඡාප දිගක් සැලකුවේ. මෙතෙන්දී ඊට වඩා ඡාප දිග වැඩි කරා. මම මෙන්න තව ත්‍රිකෝණ තව මොකදයක් හදනවා. මේක මම එක්තරා විශේෂ දෙයක් කරනවා. අරේ තියෙන අර සිම්පල් අරේ තියෙන උතේ මම මේ යන්නේ. මම මෙතෙන්දී ඡාප දිග මේ චුට්ටය සැලකුවේ මෙතෙන් තව ටිකක් වැඩි කරා. මම මෙතෙන්දී ওই ඡාප දිග වැඩි කරන් ගිහිල්ලා ඡාප දිග වැඩි කරන් ගිහිල්ලා මම මෙතෙන්ට මෙන්න. මම පටන් ගන්න තැනට මෙන්න. ඔන්නේ නම් මම ඡාප දිග මෙතන ඉඳලා ඇවිල්ලා පටන් ගන්න තැනටම ඡාප දිග අරගෙන. අර ඡාප දිග අරගෙන ආවා. අර අලුත් ඡාප දිග මම මෙතනින් පටන් ගන්න මෙතෙන්ටම ආවා. දැන් හැදුණු කෝණය කියන්නේ මෙන්න මේ මුළු කෝණය. හැදුණු කෝණය කියන්නේ මේ සම්පූර්ණ කෝණය. මෙතනින් පටන් ගන්න මෙතනින් අතරගත කෝණය මේක. මෙතනින් පටන් ගන්න මෙතනින් අතරගත කෝණය මේක. මෙතනින් පටන් ගන්න මේක සම්පූර්ණයෙන් වටේ ඇවිල්ලා මෙතෙන්ටම ආවා. හැදුණු කෝණය කියන්නේ මේ ඉවර නෑ මෙතෙන්ටම ආවා. ඔන්න ඔබ තමයි අලුත් හැදුණු කෝණය. හරි. දැන් මේ කෝණය රේඩියන් වලින් θ කියලා හිතන්නකෝ. හරි. මේ ඡාප දිග දැන් ආයි S කියලා හිතන්නකෝ. මෙතනත් ඔය θ කියන රේඩියන් කෝණය මේක යටින් කියන්න මම උඩින් ලියන්න. මෙතනත් ඔය θ කියන කෝණය කලින් වගේම ඡාප දිග අරෙන් බෙදලා ගන්න පුළුවන්. කලින් වගේම ඡාප දිග අරෙන් බෙදලා ගන්න පුළුවන්. හැබැයි මෙතන ඔයා විශේෂයක් දකින්න. හරි. හැබැයි ඔයා මෙතන විශේෂයක් දකින්න මොකක්ද? මේ ඡාප දිග සම්පූර්ණයෙන්ම මේ වෘතයේ පරිධියට සමානයි. හරි. මෙතන ඔය විශේෂයක් කරන්න පුළුවන් නම් S කියලා කියන්නේ අරය R වෙච්ච වෘතයක පරිධියේ දිග. අරය R වෙච්ච වෘතයක පරිධියේ දිග. ඒක ඔයා දන්නවා.
2πr වලින් ගන්න. අර සිම්පල් r වෙච්ච වෘත්තයක පරිධිය දිග. දැන් මෙතන s කියන කෙනා විශේෂයි. සම්පූර්ණ පරිධියම සලකලා. දැන් උතන කෝණය t කියන කෙනා. ඔය හැදුණු මේ t කියන කෝණය ගන්න පුළුවන් වාට s කියන්නේ 2πr. ඒක බෙදනවා r වලින්. r ට r කැපෙනවා. මෙතනවා 2π කියලා. මෙතන කෝණය රේඩියන් වලින් 2π. හරි. මෙන්න මෙතන හැදුණු කෝණය රේඩියන් වලින් 2π. හරි මෙතන කෝණය රේඩියන් වලින් 2යි. හැබැයි ඔයා දන්නවා මෙන්න මෙතන කෝණය අංශක වලින් කොච්චරයි. දැන් මෙතන හැදුණු කෝණය රේඩියන් වලින් 2π කියලා හොයාගන්න. මේ සුළු කිරීම කරලා. හැබැයි ඔයා දන්නවා මෙතන කෝණය අංශක වලින් මේ අංශක වලින් 360. එහෙනම් උතන තියෙන කෝණය ඔයා දන්නවා රේඩියන් වලින් නම් 2π. හැබැයි අංශක වලින් ඔය කෝණය ඔයා දන්නවා අංශක 360යි. ඒක දෙක සමාන වෙන්නේ නැහැ එකම කෝණයනේ. එකම කෝණය රේඩියන් වලින් මෙච්චර මෙතන මේ කෝණය රේඩියන් වලින් හොයාගත්ත 2π කියලා. ඒ කෝණයම ඔයා මේ විදිහට දන්නවා මේක අංශක වලින් නම් 360යි කියලා. නැව දෙන සමාන වෙන්නේ. ඔන්න ඔතනින් ඔයාට උනවක දෙකෙන් බෙදන්න පුළුවන් දෙන්නම. ඔතනින් එනවා. රේඩියන් වලින් π කියලා කියන්නේ අංශක වලින් 180යි. මේක ගණන් හදද්දී කෙලින්ම පාවිච්චි කරන සම්බන්ධයක්. රේඩියන් වලින් π කියලා කියන්නේ අංශක වලින් 180යි. අර ඔය සම්බන්ධ ගණන් හදද්දී ඕනේ. හරි රේඩියන් වලින් π කියන කෝණය අංශක වලින් 180ට සමානයි. මේ ඔප්පු කරපු විදිය. හරි ඒක පැහැදිලි නේද? හරි. ඔඩියක් දාගන්න. මේක තව ඉස්සරහට යන්න තියෙනවා. ඉස්සෙල්ලා ටික දාගන්න. මේ සටහන, මේ සටහන, මේ සටහන, මේ සටහන ඇතුලින් මේ ටික. අවසානයේ මෙතෙන්ට. හරි. ඔඩිය දාන්න. හරි. හරි. එතන මෙතෙන්දී මේ රේඩියන් වලින් π කියලා කියන්නේ 180 අංශක වලින් කියලා ආව දැන් මේක නම් තවත් පොඩ්ඩක් සුළු කරලා මේ දැන් රේඩියන් එකක් කියන්නේ කොච්චරද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. මෙහෙම මේ. ඔයා දන්නවා දැන් අවසාන සම්බන්ධ මේක රේඩියන් වලින් π කියලා කියන්නේ අංශක වලින් 180යි. හැබැයි ඔයා දන්නවා π කියන කෙනාගේ දන්නවනේ 7/22. ඔය ගානේ තියෙන නම් π කියන කෙනාගේ අගය ගත්තොත් 7/22. එහෙනම් රේඩියන් වලින් 7/22ක් තමයි අංශක වලින් 180ක් කියන්නේ. ඒවට රේඩියන් මේක 7/22 මේක නම් එකක් හොයන්න 7 ගුණ කරලා 22කින් බෙදුවනම් හරි. දැන් මේ රේඩියන් එකක් කියලා කියන්නේ 180 ගුණ කිරීම 7 බෙදීම 22. අය ඔන්නෝක සුළු කළා වාට රේඩියන් එකක් කියන්නේ අංශක කීයද කියලා හොයාගන්න පුළුවන්. ඔක සුළු කරාට පස්සේ මේ ආසන්න වශයෙන් 57 ගාණක් එයි. සුළු කරලා බලන්න රේඩියන් එකක් කියලා කියන්නේ අංශක වලින් 57යි. ආසන්න වශයෙන් 57ක් වගේ. 57ව කලා ගන්න කියන ආසන්න වශයෙන්. හරි. ඔන්න ඔකත් ඔලිය තියාගන්න පුළුවන්. ඒතර මේ අංශක රේඩියන් එකක් කියලා කියන අංශක වලින් මෙච්චර ලොකු කෝණයක්. හරි. කොහොමද ඔයාලට තේරෙනවද? ආයක සමාන ඡාපතියක් ඇති සාන ලොකු කෝණයක් ඇදෙන්නේ. දැන් රේඩියන් එකක් කියලා කියන්නේ අංශක වලින් 57යි. ආසන්න වශයෙන් 57යි. ඒ කියන්නේ අර අංශක 60ටම කිට්ටුයි. රේඩියන් එකක් කියන ඒකකය අංශක වලින් 57කට සමානයි. මේ අර මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් වගේ. අන්න ඒ වගේ අදහසක් මේ තියෙන්නේ. රේඩියන් එකක් කියලා කියන අංශක වලින් 57. හරි. මේ ටිකක් දාගන්න. එතකොට ඔය කතාව හරි. ඔය ටිකක් ඉක්මනට දාගන්න. ආසන්න වශයෙන් අංශක 57ක් වගේ. හරි. ඊට පස්සේ මේ ඔය සම්බන්ධතාවයත් එක්කට අදාළ පොඩි ගණන් ටිකක් හදමු. පොඩි ගණන් ටික කියන්නේ මේ ආංශක සහ රිද්ම අතර පොඩි පරිවර්තන ටිකක් චූටි දේවල් ටිකක් තියෙනවා. අර කුරු වෙන්නත් ඒක හදලාම ඉස්සරහට කොටස් වලට යන්න. හරි හදිස්සි වෙනවනේ අපි ඒකේ ගණන් හදලා ඉස්සරහට යන්න. හරි. මෙම ගණන් ලියන්න. පහත දැක්කෙන රේඩියන් වලින් දී ඇති කෝණ. පහත දැක්කෙන රේඩියන් වලින් දී ඇති කෝණ. පහත දැක්කෙන රේඩියන් වලින් දී ඇති කෝණ. අංශක වලට පරිවර්තනය කරන්න. අංශක වලට පරිවර්තනය කරන්න. අංශක වලට පරිවර්තනය කරන්න. හරි. ඔය පළවෙනි එක. රේඩියන් වලින් කෝණ දෙන්නවා අංශක වලට හරවන්න. රේඩියන් වලින් 5 බෙදීම 2යි. 5 බෙදීම 2 අංශක වලට හරවන්න. හරි. ඊපස්සේ දෙවෙනි එක
5 බෙදීම 3යි රේඩියන්. මේ අංශක වලට හරවන්න. තුන්වෙනි එක. රේඩියන් වලින් 5 බෙදීම 4 අංශක වලට හරවන්න. හතරවෙනි එක. අර එකක් හදලා ඊළඟට යන්න. මේක හදලා ඊළඟට මෙහෙම යන්න. රේඩියන් වලින් 5 බෙදීම 6 අංශක වලට හරවන්න. රේඩියන් වලින් 2යි 5 බෙදීම 3 අංශක වලට හරවන්න. රේඩියන් වලින් 5යි 5 බෙදීම 6 අංශක වලට හරවන්න. ඊට හත්වෙනි එක. රේඩියන් වලින් 2යි 5 අංශක වලට හරවන්න. මේක නම් අවුල නෙමෙයි. හත්වෙනි 3යි 5 අංශක වලට හරවන්න. ඊළඟට 7 8 පැයකට දාමු. 4න් 3යි 5 අංශක වලට හරවන්න. ඊපස්සේ 9 රේඩියන් 2 අංශක වලට හරවන්න. 9 මෙතන 10 රේඩියන් වලින් 10 රේඩියන් අංශක වලට හරවන්න. හරි. ඔන්න ගණන් 10ක් තියෙනවා හදන්න ඉක්මනට. දැන් ඉක්මනට හදාගෙන යන්න මේ මම එකින් එක සාකච්ඡා කරනවා ඊට පස්සේ. හරි. මේකේ මුලින් ටිකක් සාකච්ඡා කරනවා ඊට පස්සේ අර බලන්න මේ 5 බෙදීම 2 රේඩියන් කියන අංශක වලට හරවන්න තියෙන්නේ මේ. ඔයා දන්න සම්බන්ධතාවය මේක. ඔයා දන්නවා රේඩියන් වලින් π කියලා කියන්නේ අංශක වලින් 180යි. හරිද? π කියන්නේ 180 නම් මෙතන ලිසීම ගන්න පුළුවන්. π කියන්නේ 180යි නම් π බෙදීම 2යි කියන්නේ 180න් 2ක් භාගයක්. 180 බෙදීම 2යි. අංශක දෙක ගැන අංශ ගන්නවා. හරි. π කියන්නේ 180යි 5 වෙනට 180 දාන්න. π කියන්නේ 180යි නම් 180 බෙදීම 2ක් එන්නේ. හරි. ඉතින් 5 බෙදීම 3. ඉතින් 5 කියන්නේ 180යි. නම් 5 කියන්නේ 180යි නම් එහා බෙදීම 3. 5 වෙනට 180 දාලා හිතන්න. 5 කියන්නේ 180 නම් 5 බෙදීම 3ක් කියන්නේ 180න් 3ෙන් පංගුවක්. ඒ කියන්නේ අංශක 60යි. හරි මෙතනත් එහෙමයි. 5 කියලා කියන්නේ 180යි නම් 5 බෙදීම 4ක් කියන්නේ 180 බෙදීම 4යි. කියන අංශක 45යි. හරි මෙතන 90යි මෙතන 60යි මෙතන 45යි. හරි මෙතන 5 කියලා කියන්නේ 180යි නම් 180 බෙදීම 6 180ෙන් බෙදුවොත් අංශක 30යි. අංශක 30යි. හරි. ඔන්න මුල් ගණන් හතර හැදුවා. දැන් මේ ටික හිතන්න. මොකක්ද මේක අඩුපාඩු දෙන අය ටික දාගන්න. දැන් මේ ටික තනියම හදන්න. ඉතින් ටික පොඩි වෙලා දෙන්න. හරි. තව දෙකක් විතර කියලා දෙන්න. මෙතන ඉස්සර. පස්වෙනි එක. මම ගායි මේ හරිය ලියන්න පස්වෙනි එකේ තියෙන්නේ 2යි 5 බෙදීම 3යි රේඩියන් කියන කෙනා. එතන. මෙයා අංශක කරනවා තියෙනවා. හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. π කියන්නේ අංශක වලින් කියන එක ආදිශ ගන්න. 3න් 2 වාරයක් π කියලා කියන්නේ 180යි. එහෙනම් 5 වලට 180 දාන්න. හරි මේක සුළු කරන්න. 3ට 3 1යි 180 3 මෙතන 6යි මෙතන 8යි. නෑ. මේ කොනේ 120යි. රේඩියන් වලින් 3න් 2යි 5 කියලා කියන අංශක වලින් 120යි. ඒ දෙන කෝණය 3න් 2යි 5 කියන කෙනාගේ 5 වෙනට 180 දාන්න. හරි එහෙම මතක තියාගන්න තවලක්. හරි ඔකත් එක්ක 6 හදමු. 6 තියෙන්නේ. 5යි 5 බෙදීම 6යි. හරි මේකේ තර දෙයක් බලන්න. තවට හිතෙනවා ඇති කරන්න ඕන විදිය. 5යි 5 වෙනට 180 දාන්න. ඒක බෙදීම 6යි. මේක සුළු කරන්න. 6ට 6 1යි 18ට 6 3යි 6 බිඳුව 30යි. එතන 5ව 30 150යි. අංශක වලින් 150යි. හරි එහෙනම් 6න් 5යි 5 කියලා කියන්නේ අංශක 150යි. අර තව දෙකක් ඇදුවා. තව ගණන් 4යි තියෙන්නේ. ඒ 4 හදන්න. හරි. මේ ටිකත් බලමු ඉක්මනට මේ ටිකක් තියෙනවා. මෙයා 3යි 5. ඉතින් මේක හරිය ලේසි.
3යි 5 කියන්නේ 180යි 180 3. හරි 540යි. ඉස්සරහට එකපාරට අවුලක් ඇයි දන්නේ නැහැ මේක මේ දැන් ඊළඟ කාලේ මුළු පහුවෙන් දන්නේ මේ 360ට වඩා වැඩි කොන තියෙන්න පුළුවන්. කොන තරම් තියෙන්න පුළුවන් අයියේ. සම්පූර්ණ වටයක් කරගෙන 360යි. දැන් වට දැන් හිතන්න ෆෑන් එකක් එමු. ෆෑන් එකක් මේ වට කීයක් අරගෙන යනවා. ඒතර මෙයාගේ කෝණය 360ෙන් නතර වෙන්නේ නැහැ. එක වටයක් කරගන්න 360යි. තව වටයක් ගියොත් 360 දෙක 720යි. ඒතර මෙයාට ඕන තරම් කෝණ කරගන්න පුළුවන්. ඒතර අපි මුලින් ඉඳලම කරකැවෙන කෝණ ගැනගෙන ගියොත් ඕන තරම් 360ට වැඩි කෝණ තියෙන්න පුළුවන්. කොහොමද යාන්ත්‍ර විද්‍යා පාඩමේ ඉස්සරහට ඔය මේ සංකල්ප වල වෙනවා. ඒතර 360ට වඩා වැඩි කෝණ නැහැ කියලා ගන්න. 360ට වැඩි කෝණ එන්න පුළුවන්. මොකද අර වට සංඛ්‍යාව වැඩි වෙන්නේ. ඒ අපි මුලින් ඉඳන් කෝණ ටික ගණගෙන ගියොත් 360ට බලන්න යන්න පුළුවන්. හරි. දැන් 3යි 5 කියලා කියන්නේ අංශ වලින් 540. ඊට මේක 2යි 5 3යි 5 බෙදීම 4යි කියනවා මම මේක ලියන්න. 3යි 5 බෙදීම 4යි රේඩියන් වලින් මෙතන තලියසි 3යි 5 වලට 180 බෙදීම 4. මේක සුළු නමේ 4ට 4 එකයි. මෙතන 45යි. හරි. 184 බෙදුව 45 දෙකෙන් බෙදුව ගන්නවා. එකක් දෙකෙන් බෙදුව 45. 45ව 3ක්. 45 ග්‍රාම් 135. හරි 40 වතුනක් 120යි. හරි 35 වතුනක් 135. හරි 4 3 5 කියලා කියන්නේ 135. ඊට රේඩියන් දෙක ටිකක් අලු. රේඩියන් දෙක මේක දැන් අර 5 කියන සංකේතෙ මේක නෑනේ. හරි අර මේක ළඟ තේරෙනවද දැන්? මෙහෙම එකක් කියනත් නැන්නේ. රේඩියන් වලින් 5 කියලා කියන්නේ නම් අංශක වලින් 180යි. අර මේ වෙනකන් හදපු ගණන් වල කොහොමද දීලා තිබ්බේ 5 ඇසුරෙන්නේ? මේ වෙනකන් හදපු හැම ගානෙම කෝණේ දෙල තිබ්බ 5 ඇසුරින්. ඒක නිසා මේ සම්බන්ධයෙන් හදගන්න ලේසියි. අර 5 වලට 180 දාගෙන හදාගෙන ගියා. මේකේ කෝණේ 5 ඇසුරින් දෙල තිබ්බේ. මේකේ කෝණේ 5 ඇසුරින් දෙල තිබ්බේ. මේ වෙනකන් හදපු හැම ගානෙම කෝණේ 5 ඇසුරින් දීලා තිබ්බේ. ඉතින් මෙතන එහෙම නැහැ. රේඩියන් එක අගයක් දීලා තියෙන්නේ. ඒ ඔතෙන්දී අපි මේක තවදුරටත් ඉස්සරහට අරන් ගිහලා මතක ඇති මෙහෙම රේඩියන් එකක් කියලා කියන්නේ ආසන්න වශයෙන් අංශක වලින් නම් 57යි. මෙන්න මේක දාන්න. හරි අපි ඉස්සරහට අර 5 වලට 7න් 22 දාලා රේඩියන් එකක් කියන්නේ කොච්චරද කියලා හොයාගත්තනේ මේක පාවිච්චි කරා රේඩියන් එකක් කියන්නේ 57යි නම් දෙකක් කියන්නේ වගේ දෙගුණයක් එකක් කියන්නේ 57 නිසා දෙකක් කියන්නේ 57ේම දෙකක් මේක දැම්මනම් එහෙම දැම්මනම් හරි 57ේම දෙකක් ඒ කියන්නේ 114යි අංශකවල හරි අන්න එතෙන්දි මේ සම්බන්ධය දෙකක් රේඩියන් එකක් කියන්නේ අංශ වලින් කොච්චරද මේ ආසන්න ගන්න දශම ගණන් තියෙනදී මාසක් මේක රේඩියන් එකක් කියන්නේ 57යි නම් 10ක් කියන්නේ වගේ 10. 57 ගුණ කිරීම 10යි. ඒ කියන්නේ 570යි අංශකවල. හරි රේඩියන් වලින් ඔච්චරයි. හරි. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. හරි. ඉක්මනට පොඩි වෙලාවක් දෙන්න අඩුපාඩු ටික හදාගන්න. ඊට පස්සේ තව ගණනක් තියෙනවා. අඩුපාඩු ටික මොනවාද? හරි. මේ ගණනට ආව හරි මෙතනින් පස්සේ අනිත් පැත්ත. මෙතනදී වාට කරේ රේඩියන් වලින් කොනේ දීලා. යා අංශකවල හැරෙවුවා. දැන් ඔය අනිත් පැත්තත් වාට ගණන්වලදී උනේ. කොන අංශකවලින් දුන්නාට පස්සේ ඒවා රේඩියන් වලට හරවන්නත් ඕන වෙනවා. හරි. මේ කරන දේවල් මේ පාඩමේ ඕන වෙන්නේ නැහැ. හැබැයි ඉස්සරහට එimhe සෑහෙන ගණනය කිරීමවලදී ඕන වෙනවා. අංශ වලින් දෙන කෙනෙක් රේඩියන් වලට හරවන්න. රේඩියන් දෙන කෙනෙක් අංශ වලට හරව ගන්න. හරි. හරි. එහෙනම් ඊළඟ ගාන දෙවෙනි ගාන අර පළවෙනි ගානේ රෝම ඉලක්කම් 10ක් තමයි හැදුවේ. ඒ වගේ ඒකේ දැන් දෙවෙනි ගාන. දෙවෙනි ගානේ ඊට පස්සේ ඒක ඇත්තේ ගණන් හදමු. හරි. වැඩියන්න පහත දැක්වෙන අංශක වලින් දී ඇති කෝණ. පහත දැක්වෙන අංශක වලින් දී ඇති කෝණ. පහත දැක්වෙන අංශක වලින් දී ඇති කෝණ. රේඩියන් වලට පරිවර්තනය කරයි. නැත්නම් රේඩියන් වලින් දක්වන්න. පහත දැක්වෙන අංශක වලින් දී ඇති කෝණ. රේඩියන් වලට පරිවර්තනය කරන්න. රේඩියන් වලට පරිවර්තනය කරන්න. හරි. ඔන්න ඒකේ පළවෙනි ගාන. අංශක වලින් අංශක 30. දෙවෙනි එක. අංශක 45. තුන්වෙනි එක. අංශක 60. මම ඉස්සෙල්ලා ප්‍රධාන ටික දෙන්නේ. අංශක 60. හතරවෙනි එක. අංශක 90. අංශක 189 60 දන්නවා. අංශක 120. 6. අංශක 150. 7. අංශක
210 8 අංශක 270 ඕකේ ඊපස්සේ 9 නිකන් සාමාන්‍යයෙන් ඇදෙන අංශක නැත්නම් කලාවනේ මේ දැන් මේ අංශකෙද කලා 20 රේඩියෝ කලාවලින් පොර ගානක් වෙනස් කරනවා පහත අංශක වලින් දී ඇති කියලා දෙන්නේ අපි පොඩ්ඩක් මේ අංශක කියලා කපන්නේ මොකද මම කලාවලින් දෙන්න පුළුවන් මේක අංශක කිව්වොත් ඒකට ගැලපෙන්නේ නැහැ අර දීපු ගාන මං කියන්නේ නැත්නම් මෙහෙම පහත අංශක වලින් දී ඇති කෝණ රේඩියෝ වලට පරිවර්තනය කරනවා ඒතර ඒකේ මේ පහත දී ඇති කෝණ කියලා අංශක කියලා කපන්නේ පහත දී ඇති කෝණ රේඩියෝ වලට පරිවර්තනය කරන්න. ඒතර මම අංශක නේ කලාව වලට දෙනවා. ඔන්න 9 කලා 20 10 වෙනි එක අංශක 10යි කලා 30 දැන් කලා 20 අංශක 10යි කලා 20 ඔන්න ගණන් 10ක් දුන්නා. හරි. මම පළවෙනි එක පොඩ්ඩක් කියලා දෙන්නම් වඩ පොඩ්ඩක් අදහසක් ගන්න. අංශක රේඩියෝ වලට හරවන්න ඕනේ. ෆයි ඇස් වලින් උත්තරේ තියන්න. අංශක වලින් දීලා තියෙන කොන කලාව වලට හරවන්න තියෙන්නේ. සෝරි මේ රේඩියෝ වලට හරවන්න තියෙන්නේ. ෆයි ඇස් වලින් උත්තරේ තියන්න. අර ෆයි ඇස් වලින් උත්තරේ තියන්න කියන එකේ අදහස මේකයි. ඔන්න මම පළවෙනි ගාන උත්තරේක පැහැදිලි කරනවා. උත්තරේ ෆයි ඇස් වලින් තියන්න ෆයි වලට ආදේශ කළා හතෙන් ඉස්සරේ එහෙම තවදුරටත් සුළු කරන්න ඕනේ නැහැ. ෆයි ඇස් වලින් දීවට අවුලක් නැහැ. හරි. ඔයා දන්න සම්බන්ධය මේක. අංශක වලින් අංශක 180ක් කියන්නේ රේඩියන් වලින් නම් ෆයි. ඒ අංශක වලින් 180ක් කියන්නේ මෙයා නම් අංශක වලින් එකක් කියන්නේ කොච්චරයි? අර 180ක් කියන්නේ මෙච්චරයි නම් එකක් කියලා කියන්නේ 100 5 වෙදිම 180 නේ. දැන් මෙන්න මේක තමයි වෙන්නේ. අංශක එකක් කියන්නේ 5 වෙදිම 180යි. එහෙනම් 30ක් කියන්නේ ඔය 5 වෙදිම 180 ගුණ කරන්න 30. දැන් එකකගේ දන්නවනම් 30 වෙන එක 30 ගුණ කරන එක කරන්නේ. අංශක එකක් කියන්නේ 5 වෙදිම 180 එන 30ක් වань 30 ගුණ කරන්න. ඔන්න අතරින් වර රේඩියන් වල උත්තරේ එනවා. උත්තරේ එනවා. දැන් මෙතන 5ට ආදේශ කරන්න ඕනේ නැහැ. ඔය 5s වලින් තියන්න. හරි මේක සුළු වෙනවා මේ. බිංදුව කැපෙනවා. 3 2යි 3 6යි. උත්තරේ එන්නේ 5 බෙදීම 6යි ඒකකයේ රේඩියන්. තවදුරටත් සුළු කරන්න ඕනේ නැහැ 5කට ආදේශ කළ මේ තරමින් තියන්න. අංශක 30 කියන්නේ රේඩියන් වලින් 5 බෙදීම 6යි. ඔය ඇති. ඔය තරමින් තියන්න. හරි. ඔය විදියට මේක සෙරම දාන්න. ඔයාට කිසිම අවුලක් නැතුව මෙතෙන්ට ගන්න අසන් ඉන්න පුළුවන් විතර. 8 වෙනකම් මෙන්න මෙතන චුට්ටක් හිතන් තියෙනවා. මේකයි චුට්ටක් හිතන්න. හරි මේ ටික ඉක්මනට හදන්න. පොඩි වෙලා දෙන්න ඉක්මනට හදන්න. හරි. පළවෙනි එක හරි. දෙවෙනි එක. දැන් ඔයා තේරුම් ගන්න තියෙන්නේ මේකයි. අංශක වලින් කෝණයක් දුන්නොත් රේඩියන් වලට හරවන්න 5 බෙදීම 181 ගුණ කරන්න. අංශක වලින් කෝණයක් දුන්නොත් ඒක රේඩියන් වලට හරවන්න 5 බෙදීම 180 ගුණ කරන්න. දැන් දීලා තියෙන්නේ 45 ඒක ගුණ කරන්න 5 බෙදීම 180. දැන් 5 බෙදීම 180 ගුණ කරා. ඒතර මෙයා රේඩියන් වලට හැරෙනවා. මේක සුළු වෙන්නේ 45 ඒවා මෙයාට තියෙනවා 4ක්. මෙතන කෝණේ 5 බෙදීම 4යි රේඩියන් වල. රේඩියන් වලින් 5 බෙදීම 4යි. ඒතර අංශක 60. අංශක 60. අංශක වලින් කෝණයක් දුන්නොත් රේඩියන් වලට හරවන්න 5 බෙදීම 180ෙන් ගුණ කරන්න. ඒතර රේඩියන් වලට හැරෙනවා. 60 එකයි 60 3යි. මෙතන උත්තරේ එන්නේ 5 බෙදීම 3යි රේඩියන්. මේ වගේ අංශක වලින් කෝණයක් දුන්නොත් එයා රේඩියන් වලට හරවන්න ඒක ගුණ කරන්න 5 බෙදීම 180. ඒතර රේඩියන් වලට හැරෙනවා. 91යි 92යි කියන්නේ 5 බෙදීම 2යි රේඩියන්. 5 බෙදීම 2යි රේඩියන්. එතන අංශක වලින් කෝණයක් දුන්නොත් රේඩියන් වලට හරවන්න 5 බෙදීම 180ෙන් ගුණ කරන්න. මේක සුළු වෙනවා. බිඳුව කැපෙනවා. 6 12ට 6 ඒවා 2යි. 18ට 6 ඒවා 3යි. එහෙනම් 2යි 5 බෙදීම 3යි. 2යි 5 බෙදීම 3යි රේඩියන් වල. හරි. දැන් ඉතින් ටිකක් හිතන්න. ඉක්මනට.
සර් පස්වෙනි ගානේ තව සුළු කරලා දශම වලින් තියන්න බැරිද? දශම වලින් කීයද? අවුලක් නැහැ ඉතින් හැබැයි හරියටම සුළු වෙන්නේ නැති නිසා ඔය තරමින් දිවට අවුල නැහැ. ඔය ඕන එකක් සුළු කරන්න පුළුවන්. හැබැයි මේ ඔක ඔය තරමින් දිවට අවුලක් නැහැ. සුළු කරන්න පුළුවන්. හැබැයි හරියටම සුළු වෙන්නේ නැති නිසා ඔය මට්ටමින් තව කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් පස්වෙනි එක උනත් සුළු කරොත් එන්නේ 3න් 2 කියන්නේ නිකන් දශම 6ට බෙදෙන්නේ නැහැ. ඔය තරමින් දිවට අවුලක් නැහැ. හරි. ඊළඟට 150. මම මේ හැරේ කියන්නයි 150. අයනේ ගෙදුනේ 150. 150 කියන කෝණය ආංශික වලින් රේඩියන්ට හරන් තියෙන්නේ. දෙන කෝණය රේඩියන් කරන 5 බෙදීම 180. මේ සුළුවල බිඳුවට බිඳුවක් කැපෙනවා. මේ දෙන්නම 3ෙන් බෙදෙනවා. 3 ඒවා 5යි. 3 ඒවා 6යි. ඒක උත්තරේ එන්නේ 5යි 5 බෙදීම 6යි. රේඩියන් 150යි. දැන් 210යි. උත්තර ආංශික වලින් දෙන කෝණයක් රේඩියන් වලට අහනවා. එයා ගුණ කරන්න 5 බෙදීම 180. මේක සුළු වෙනවා බිඳුවට බිඳුව කැපෙනවා 3 ඒවා 6යි 3 ඒවා 7යි. ඒක උත්තරේ එන්නේ 7යි 5 බෙදීම 6යි. රේඩියන් 7යි 5 බෙදීම 6යි. දැන් 270 270 උන්ට ලියන්න 270 5 බෙදීම 180ෙන් ගුණ කරන්න බිඳුවට බිඳුව කැපෙනවා මේක 9ෙන් බෙදෙනවා 9 ඒවා 2යි 28 9 ඒවා 3යි උත්තරේ එන්නේ 3යි 5 බෙදීම 2යි 3යි 5 බෙදීම 2යි රේඩියන් 3යි 5 බෙදීම 2යි කරන්න මුල් ගණනකට හරි ඉක්මනට ඒක දින අඩුපාඩු හදාගෙන ඊළඟට මෙන්න මේක try කරන්න ඒක වෙනවා කියලා හරි අවසාන ගණන් දෙක කලාවලින් තියෙන එක එකක් පොඩි දෙයකින් හිතන්න පුළුවන් මෙහෙම මේ ඔය දීලා තියෙන්නේ කලාවලින් 20 දිවා දාන්නේ අංශක සහ රේඩියන්ට සම්බන්ධයක් විතරයි මේ අංශකයක් කියන්නේ රේඩියන්ට නම් මෙච්චර ඒක හරි සරලයි අංශක එකක් කියන්නේ යාර ගාන හදන්නේ මෙන්න මේ විතරයි අංශක එකක් කියන්නේ කලා රේඩියන් වලින් නම් 5 වෙලි 180 හැබැයි දන්නවා අංශක එකක් කියන්නේ කලාවලින් කොච්චරයි අංශකයක් කියන්නේ කලාවලින් 60යි හරි කලා කියන එක කියවට මම දැන් තියනවල ඔය කාලේ අංශක එකක් කියන්නේ කලාවලින් 60ක් නම් අංශක එකක් කියන්නේ 5 බෙදීම 180යි නම් දැන් ඒ කියන්නේ කලා 60ක් කියන්නේ රේඩියන් වලින් 5 බෙදීම 180 හරි ඒක කලා 60ක් කියන්නේ රේඩියන් වලින් 5 බෙදීම 180 ඉතින් මෙතනින් වාට කලා එකක් හදාගන්න පුළුවන් කලා එකක් කියන්නේ ආයි මේක 60ෙන් බෙදන්න 5 බෙදීම 180 බෙදන්න 60 ඒක 60ෙන් එකකින් ගන්න නැත්නම් 60ෙන් බෙදෝන එක හරි ඔන්න කලා සහ රේඩියන් අතර සම්බන්ධය අංශකයක් කියන්නේ රේඩියන් මෙච්චරයි අංශකයක් ඇතුලේ තියෙනවා කලා 60ක් එහෙනම් කලා 60ක් කියන්නේ රේඩියන් මෙච්චරයි කලා 60ක් කියන්නේ රේඩියන් මෙච්චරයි නම් කලා එකක් කියන්නේ කොච්චරයි මේක තමයි හරි දැන් මේක අදින්න අංශකෙ ළඟින් ගන්න තියන්නේ මේක කලා 20යි තියෙන්නේ ඒක වදන්නවා මේ කලා එකක් කියන්නේ රේඩියන් වලට නම් මෙච්චර නම් වල කලා 20ක් දුන්නොත් මේක 20ෙන් ගණන් තියෙන්නේ නම් මේ කලා වලින් යම්කිසි කෝණයක් දීලා තිබ්බොත් ඒක රේඩියන් කරන්න තියෙන්නේ ඒ දෙන කෝණය ගුණ කරන්න මෙන්න මේ යගේ 5 බෙදීම 180 වාරයක් 60ෙන් ගුණ කරන්න. හරි කලා වලින් කෝණයක් දුන්නොත් එයා රේඩියන් වලට හරවන්න ඒ දෙන කෝණය 5 බෙදීම 180 වාරයක් 60ෙන් ගුණ කරන්න. උන්දර රේඩියන්ට හැරෙන්න. මේක සුළු වෙනවා 20 1යි මෙතන 20 3යි. අනිතර උත්තරේ එන්නේ 5 බෙදීම මෙතන එන්නේ 540.
ඔය තරමේ තිබ්බ දවස් සුළු කරන්න ඕනේ. එහෙනම් කලාව 20ක් කියන්නේ රේටින් වලින් මෙච්චරයි. 5 වෙදිම 40. හරි ඔයාලා මෙන්න මේ ටික දාගන්න. මේ ටික දාගන්න ගාන 9 පටන් ගන්න කලින් මේ ටික දාගන්න. මෙතන තමයි සංකල්පය තියෙන්නේ. අංශයක් කියන්නේ මෙච්චරයි. එහෙනම් ඒක කලාවට පරිවර්තනය කළා. මෙන්න මේක. මේකත් මතක තියාගන්න. ඒක ඇප්ලයි කරලා ගන්න හදන්න තියෙන්නේ. හරි මේ ටික දාලා ඊට පස්සේ අර ගන්න. ඒක ඉවරලා 10 වෙනි ගානක් හිතන්න. හරි. මේක හරිනේ. ඒතර මේ සම්බන්ධ වුණු තියාගන්න. ඒකෙන් මේක හැදුවා. සරල. හරි. මේක බලමු. මේකේ තියෙන අර මෙතන ප්‍රශ්නයකට තියෙන්නේ ඒකක දෙකකින් තියෙන්නේ. ඔය ඒකක දෙකකින් තියෙන එක තනි ඒකකයකට හදාගන්න තරම් ලේසියි. ඒතර අංශක සහ කලා දෙකම මිශ්‍ර වෙච්ච අගයන් දීලා තියෙන්නේ. එක්ක අංශක වලට හදාගන්න, එක්ක කලාවට හදාගන්න. ලේසිම කලාවට හදාගන්න. අංශක වලට හදාගන්න මේක දශම භාග සංඛ්‍යාවල තියෙනවා. මේක ලේසි කලාවලටම හදන්න. හරි. ඒතර ඔයාලට මේ මෙතන කොහොමද කලා 20ක් තියෙනවා. මේ අංශක 10ක් කලාවට හදන්න නම් හරි. ඔයා දන්නවා අංශක එකක් කියන කලා 60යි. අංශක එකක් කියන කලා 60යි. ඒතර අංශක 10ක් කියන්නේ කලා 600යි. අංශක 10ක් කියන්නේ කලා 600යි. 600යි මේ 20යි 620යි. දැන් මේ සම්පූර්ණ කෝණය කලාවලින් 620යි. හරි. මේ සේරම කලාවලට හරවගත්තා. මේ කෝණය කලාව වලින් විතරක් ඕක. නිකම් හරියට මේ වගේ. මොකක් හරි දුරක් තියෙනවා. මීටර් 100කුයි තව සෙන්ටිමීටර් 20කුත් තියෙනවා කියනවා. මේ වගේ දිගක්. ඔර ගොඩනැගිල්ලක දිග මීටර් නැත්නම් ගොඩනැගිල්ලක දිග මීටර් 10කුයි තවත් මීටර් 20ක්. මෙතන එකක දෙකක් නේ. ඔය එක එකකට හරව ගන්න. එක මීටර්ස් වලට එක සෙන්ටිමීටර්ස් වලට. සෙන්ටිමීටර්ස් වලට හරවද්දි මේ මීටර් 100 ඇතුලේ සෙන්ටිමීටර්ස් කොච්චරද? හරි 10,000ක් වෙනවා 10,020යි. ඒ වගේ. මෙතන මේක ඇතුලේ කලා 60යි. මේ කලා 600යි. 600යි මේ 20යි සේරම කලා 620යි. දැන් ලේසි. කලාවලින් යම්සි කෝණයක් දුන්නොත් එයා රේටින් වලට හරවන්න ඒ දෙන කෝණය මේකෙන් ගුණ කරලා. 5 බෙදීම 180 වාරයක් 60න් ගුණ කරලා. මේක සුළු ගන්න බිඳුවර බිඳුව කැපෙනවා. තව නම් දෙකෙන් කැපෙනවා. දෙවරක් 3යි. දෙවරක් 31යි. එයා උත්තරේ එන්නේ 31යි 5 බෙදීම 180 3ක් 540යි. රේඩි. ඔය අරතන තියෙනවා මේ එකම එකකට හරවගන්න. මේක සම්පූර්ණ කෝණය අංශක වලට හරවලත් ගන්න පුළුවන්. අංශක වල හැරෙවොත් අංශක 10ක් කොහොමද දෙනවා. මෙතන කලා 20යි කියන්නේ. කලා 20යි කියන අංශක වලට හිතන්න. ඒ කියන්නේ කලා 60ක් නේ අංශකයක් කියන්නේ. 60ක් කියන්නේ එකයි නම්. ඒතර 20යි තියෙන්නේ. ඒතර 60න් 3ෙන් පංගුව. ඒතර අංශකෙන් 3ෙන් පංගුව. ඒතර අංශක 10කුයි තව 3ෙන් පංගුව. 10කුයි 3ෙන් පංගුව. ඒතර ඒක ඒ විෂම භාගයෙන් තියෙන 10යි 3ෙන් පංගුවයි. විෂම භාගයක් කරනවා. 10යි 3ෙන් එකයි කියලා කියන්නේ 10ව 3ක් තියා 31 බෙදීම 3යි. හරි. නෝනම් ඒක කියන්න එහෙම. ඒතර මෙතන අංශක 10යි කලා 20 අංශක වලින් හැරෙමුත් මෙතන කොහොමද 10ක් තියෙනවා මෙතන තියෙනවා 3න් එකක්. එහෙනම් අංශක 10යි තවත් 3න් 10කුයි තව 3න් එක. ඉතින් මේක මේ තියෙන මිශ්‍ර භාගයනේ මෙයා විෂම සංඛ්‍යාවක් විෂම භාගයක් කරගෙන. 10 3ක් 31යි. 31 බෙදීම 3යි අංශක. අංශක වලින්. ඒ අංශක වලින් දෙන කෝණයක් කලාව මේ රේඩියන් වල හරවන්නේ. ඒ දෙන කෝණය ගුණ කරන්න. 5 බෙදීම 180. රේට් මේ උත්තරේ මේ 31 5 බෙදීම 180 වුණා 500. කොහොම ගත්තත් එකම උත්තරේ. හරි. ඒක තඩුවාට ගන්න. ඔන්න තරේ මේ රේඩියන් සම්බන්ධ දේවල් සේරම හරි. එහෙනම් රේඩියන් කියන අලුත් එක ගැන හැමදේම හරි. ඒතර මේ පාඩුවෙන් තමයි මේ ඉස්සරහ හැමදේම ගැන කියලා කියලු. හරි. ඒ ඉස්සරහ ඔය වගේ දේවල් මේ පරිවර්තනෙම තැන් වලදී ඕනම චූටි චූටි ගණන් හදන කැලි වලදී. ඒවා දැන් මෙතනින් පස්සේ සේරම ඔළුවේ තියෙනවා. හරිද? පරිපූර්ණක භෞතික රාශිය ගැන කතා කරා. ඒකට අලුත් එකක් ආව රේඩියන් කියලා. රේඩියන් ගැන අපි දන්නේ නැහැ අපේ මට්ටමේ ඕලල් කාලේ අහුවෙලා නැහැ. රේඩියන් කාලට දාලා මේ සේරම පැහැදිලි කරා.
රේටින් එකක් කියන්නේ කොහොමද? මොකක්ද සම්බන්ධතා? ආංශික සාරයට අතර සම්බන්ධ මොකක්ද? අවසානයේ ඒ පරිවර්තනයෙන් ගන්නකොට ඒවට ඕන පරිදි පුළුවන්. ඒතර මේ විදි මේ වගේ සමීකරණයකට ගන්නවා S සමානයි RT ට. හරි. අර R වෙච්ච වෘතයක පරිධියක යම්කිසි කොටසක දිග හොයන්න මේ සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි T ට දාන්න රේඩියන්. එතන සමීකරණ. හරි. ඒ පරිවර්තන ටික හරි වැදගත්. මෙතෙන්ට විතරක් නෙවෙයි ඉස්සරහා ගොඩක් කොටස් වලදී කොහොමද? ඔකේ අඩුපාඩු පොඩ දාන්න. හරි. ඒතර මේ වෙද්දී අපි මේ පරිපූර්ණක භෞතික රාශි ගැන සම්පූර්ණයෙන්ම හරි. අපිට මේකේ අනිත් ඉතුරු වෙලා තියෙන රට ව්‍යුත්පන්න භෞතික රාශිය. හරි. ඒතර ව්‍යුත්පන්න භෞතික රාශිය ගැන කතා කරා. ඉතින් පස්සේ තියෙන්නේ ඒකක පරිවර්තන. සෝරි මේ ඔය උපසර්ග කියන එක. උපසර්ග කියලා කොටසක් තියෙනවා ඒකක. ඒතර ඒ දේවල් ටික කතා කරන්න තියෙනවා. හරි. ඒතර මේ වෙද්දී අර ව්‍යුත්පන්න භෞතික රාශිය වලට වෙනකන් සේන්ද්‍රික කතාවල ඉවරයි. ගණනය කිරීමේ මේවට සෑහෙන දාව කියන්නේ මම දැල්ල කියන වැඩක් නෑ. ඉස්සරහදී වල මේ දේවල් හම්බ වෙනවා. ඒකත් එක වෙලාව අරන් ඔය ගණනය කිරීම කරේ ඔය හොඳට ඔබ හුරු වෙනවා. ඒකට ඕන ෆෝනයක් දුන්නොත් ආංශික වලින් දුන්නොත් රේටින් වලට හරවන්න පුළුවන් වෙනවා. රේටින් වලින් දුන්නොත් ආංශික වලට හරවන්න පුළුවන්. හරි. අපි මේ ඊළඟ දවසේ මෙතනින් ඉස්සරහට කතා කරමු. මෙතනින් පස්සේ වලට කතා කරන් තියෙන්නේ ව්‍යුත්පන්න භෞතික රාශි කියන එක. ඒතර ඊළඟ කොටසේදී අපි මේ ටික කතා ව්‍යුත්පන්න භෞතික රාශි